වසන්තගේ හිටපු බිරිඳ වසන්තව බලන්න බොරැල්ල කනත්තට යයි. ඉන් දින දෙකකට පසුව වසන්තගේ පුතුන් තිදෙනාත් වසන්ත බලන්න ගිහින් සිදුවුණු දේ. තුරෙන්ද වසන්ත පෙරේරා ජීවිතයෙන් සමුගෙන ගොස් මේ වෙනකොට වසරකුත් 3 මාසයක් ඉක්මවා ගොස් ඇත. ඔහුගේ හිටපු බිරිඳ මැණික් ලංකා රාජනීද වසරක් පමණ ඇවිද ගැනීමට නොහැකිව රෝදපුටුවට වී කාලය ගත කරත් ඇයගේ මව සහ සොහොයුරියන්ගේ දැඩි කැපවීම හේතුවෙන් මේ වන විට ඇයට ඇවිදීමට හැකියාව ලැබිලා තිබෙනවා. ඇයට ඇවිද ගැනීමට හැකියාව ලැබුණු මොහොතේම ඇය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මිහිදන් කර බොරැල්ල කනත්තට ගොස් තිබුණා. ඒ පිළිබඳව ඇය පවසන්නේ මෙවන් කතාවක්. අවුරුද්දකුත් මාස 3ක් කවදා හරි දවසක යනවා කියලා හිතුවා. ලෝකයා ඔබ ගැන කවර කතා කීවත් ඔබගේ මගේ ආදරය දන්නේ මම පමණි. ඔබ නැති දාක මේ ජීවන මග යන්න ඔබ ජීවත්වන කාලේ මගේ හිතට දුන් ශක්තිය නිසා මට සවි නොමෙත මේ ජීවන මග යන්න කියා මම කවදාවත් කියන්නේ නෑ. මට සවි ඇතා මේ ජීවන මග යන්න. මට සවි ඇතා මේ ජීවන මග ජය ගන්න. ඔබෙන් ලද්දේ එපමණයි. යනුවෙන් ඇය සංවේදීව පවසන අතර ඇය සමග වසන්ත පෙරේරාගේ පුතුන් හෝ මව හෝ කිසිදු සම්බන්ධතාවයක් නොපවත්වන අතර ඔවුන් විසින් ඇයව අත්හැර තිබුණා. කෙසේ නමුත් වසන්ත පෙරේරාගේ පවුලේ දරුවන්ද නිරන්තරයෙන් වසන්ත පෙරේරා මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට ගොස් පහන් දල්වන බවටයි ඔවුන් පවසන්නේ.